අපේ මල්ලි දැන් කුවේට් එකට ඇවිල්ලා තාම සතියක්වත් නැහැ. ඔන්න අලුතෙන් ආවේ. තමයි කොහොමද? ඔන්න අද යන්නේ කොහෙද? කුවේට් එකේ පල්ලියට. ඒ තමයි බෞද්ධ අපිට කතෝලික අපිට හැමෝටම කුවේට් එකේ ඉන්න හැමෝටම යන්න තියෙන එකම තැන තමයි වඳින්න තියෙන එකම තැන තමයි පල්ලිය. ඉතින් ක්‍රිස්තියානි පල්ලිය ඒ තමයි කුවේට් එකේ ලොකුම පල්ලිය තියෙන කුවේට් සිටි එකේ. ඉතින් කුවේට් මාලියා. ඔන්න දැන් යන්නේ කුවේට් මාලියා වලට. ඉතින් ගියපු අය ඕන තරම් ඇති. ඒ වගේම ගිය නැති අයත් සෑහෙන්න ඉන්නවා. ඉතින් එන්න අපිත් එක්ක යන්න. ගිහින් බලන්න මොන වගේද සමහර කට්ටිය ඉන්නවා. අවුරුද්දට ක්‍රිස්මස් එකට විතරයි යාළුවට ගෙවල් වල වැඩ කරද්දි නිවාඩුවක් වෙන්නේ පල්ලියන. ඒ වගේම සමහර කට්ටිය ඉන්නවා මාසෙකට සැරයක් යන. සමහර කට්ටිය ඉන්නවා දැකලම නැති. සමහර කට්ටිය ගිහින්ම නැති කට්ටිය සෑහෙන්න ඉන්න. ඉතින් ඒ අයටත් ලස්සන වීඩියෝ එකක් වෙයි මේක. පල්ලිය බලා ගන්න, පල්ලිය ඇතුළ බලා ගන්න. ඉතින් එන්න අපිත් එක්ක යන්න. හරි එහෙනම් ඉතින් අපි යන් ගමන් ඊටු ටික කතා කරමු. ඔන්න ඉතින් අපි යන ගමන් ඉන්නේ. ඉතින් ලංකාවට වැඩිය මෙහි පාරවල් නම් ඒ අතින් බැලුවහම ඉතින් ඇත්තට හොඳයි. අද රස්නේ ගැන කිව්වොත් 42යි පට්ටම රස්නයක් තියෙන්නේ අය. පාර පෙන්නන්නද ඔයාලට? ඔය තියෙන කුවේට් එකේ පාරවල් තමයි. ජහරා එකේ ඉඳන් සිටි එකට යන්න තියෙන පාර තමයි මේ තියෙන්නේ. ඔන්න දැන් නම් කුවේට් සිටි එකට කිට්ටු කරලා ඉන්න. ඒ වගේම තමයි ඔයාලට කියනවා අද විශේෂ දවසක්. ඒ තමයි අද ලංකාවේ මැතිවරණ දවසේ යන ටයිම් එකේ ඡන්ද ප්‍රතිඵල කියන ටයිම් එකේ තමයි මේ හිතුණා පල්ලියට යන්න ඕනේ කියලා. ඉතින් ඒ ටයිම් එකේ තමයි ටක් ගාලා ලෑස්තිලා අපි පල්ලියට. ඉතින් මම ඔන්න පෙන්නනම් ඉස්සරහා. ඔන්න අද ඇවිල්ලා තියෙන්නේ මේ තමයි අපේ මල්ලි. දැන් කුවේට් එකට ඇවිල්ලා තාම සතියක්වත් නැහැ. ඔන්න අලුතෙන් ආවේ. ඔන්න දැන් ඇවිල්ලා තියෙන්නේ කුවේට් සිටි එකේ. මෙතන ඉඳන් තව විනාඩියක් වගේ දුරක තමයි තියෙන්නේ පල්ලිය. ඒ කියන්නේ කුවේට් සිටි එකේ ක්‍රිස්තියානි පල්ලිය. සාමාන්‍ය මෙහි පන්සල් නම් නැහැ. මෙහි තියෙන්නේ ක්‍රිස්තියානි පල්ලියක් විතරයි. ඒ කියන්නේ එක පල්ලියක් නෙවෙයි පල්ලි නම් තියෙනවා. ඉතින් කුවේට් සිටි එකේ මාලියාවල තමයි තියෙන්නේ ලොකුම පල්ලිය. ඉතින් අපි තව චුට්ට වෙලාවකින් තව විනාඩියක් වගේ දුරකින් අපි පල්ලියට යනවා. අපි ගිහිල්ලා මම පෙන්නන්න පල්ලිය ඇතුලේ වීඩියෝ පූජාව තියෙන තැන. ඒකෙත් මම විස්තර එක්කම ඔයාලට එවන්නම්. ඔන්න ඉතින් ඇවිල්ලා තියෙන්නේ පල්ලිය ළඟට. ඔන්න මම ඔයාලට පෙන්නන පල්ලිය. මේ තමයි කුවේට් එකේ තියෙන ලොකුම පල්ලිය. ඒ කියන්නේ ලොකුම ක්‍රිස්තියානි කතෝලික පල්ලිය. මේක තියෙන්නේ කුවේට් සිටි එකේ. කුවේට් සිටි මාලියා එකේ තමයි මේ පල්ලිය තියෙන්නේ. ඉතින් ගොඩව දෙනෙක් දන්නවා. ඉතින් දන්නේ නැති අයත් ඉන්නවා. අපි ඇතුළට ගිහින් බලමු කොහොමද කියලා. මෙතනින් ගිහිල්ලා වැඩි සත්‍ය දාන්න බැරි හින්දා මම එමින් කියන්නේ මෙතනින් ගියා මෙහෙම අද කට්ටිය නම් නැහැ පල්ලියේ. එක්කෙනෙක් දෙන්නෙක් වගේ තමයි ඉන්නේ, වැඩි නැහැ. දැන් මම ඉස්සරහට ගිහිල්ලා මේ තමයි කුවේට් එකේ තියෙන ලොකුම කතෝලික පල්ලිය. ළමයි පල්ලිය ඇතුළට ගිහිල්ලා ආගම කියලා වැඳලා ඔන්න මං එළියට ආවා. මෙන්න තියෙන පල්ලිය වටේ ටිකක් පෙන්නුවොත් ඔන්න ඔහම තමයි කුවේට් සිටි එකේ මාලියා එකේ තියෙන පල්ලිය. ඉතින් මේක ගොඩක් ලොකු එකක්. මෙහෙම තිබ්බට මේ සෑහෙන ඉඩක් තියෙනවා ක්‍රිස්මස් එකට එහෙම. මේ කොච්චර ඉඩ තිබ්බත් මේ සේරම පිරෙනවා. මාර්සන එකක් එන්නේ. ඉතින් කුවේට් එකේ තියෙන ඉතින් ලොකුම පල්ලිය. මේක තමත් ඉතින් පල්ලි තියෙනවා කීපයක්. ඉතින් මේක තමයි තියෙන ලොකුම පල්ලිය. ඉතින් මේක ක්‍රිස්තියානි අයට කියලා ක්‍රිස්තියානි අය විතරක් නෙමෙයි මේකට එන්නේ. ක්‍රිස්තියානි අය, කතෝලික අය, ඉතින් ඒ වගේම හැමෝම. ඉතින් ඒ වගේ ඉතින් අර මේ රටේ දැනට ඉතින් එහෙම හැම ආගමකට කියලා දෙයක් නැහැනේ. ඉතින් ඒක නිසා හැමෝම ඇවිල්ලා මෙතනට ඇවිල්ලා තමයි ඉතින් Tamanට ඕන දේ ඉල්ලලා යාඥා කරලා ආගම සිහිපත් කරලා යන්නේ.
හරි ළමයි එහෙනම් දෙයිනේ කියලා ඔන්න පල්ලියට ආවා. පල්ලියට ඇවිල්ලා ඉවරයි. දැන් අපි යන්නේ කොහෙද? මෙතන මීටර් වැඩි දුර නෙ මීටර් 150ක් 200ක් කිට්ටු වෙන්න යදි තියෙනවා කුවේට් බීච් එක. අපි යන් කුවේට් බීච් එකට ගිහිල්ලා මම ඒකත් පෙන්නන්නම් කොහොමද ලස්සන කියලා. ඔන්න ළමයි පල්ලියෙන් එළියට දාපු ගමන් වැඩි දුර නෑ. ඔය තියෙන්නේ බීච් එක. තියෙන ලස්සන පැත්තක් තියෙන්නේ. ඔන්න ආව බීච් එක. බීච් එක නම් ඉතින් හරිම ලස්සනයි. අවුව සැර වුණාට එහෙම ලොකු වෙනසක් නෑ. හරිම ලස්සනයි. මේ බලන්නකෝ. අවුව සැරයි කියලා එහෙම ලොකුවට දැනෙන්නේ අවුව සැරයි කියලා. රට ඉඳන් හැබැයි දැන් ඉවරලා රට ඉඳන් නැත්තම් තව දැන් මාසෙකට විතර කලින් ගස්වල පිරෙන්න ගස්වල හැලෙන්න රට ඉඳ තිබ්බා. දැන් නම් ඉතින් රට ඉඳි අඩු වෙලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. අවුව සැර සේරම මැකිලා යන බීච් එකට ආවම. බීච් එකට ආවම හුලන් ටිකක් තියෙනවා. ඒක නිසාම දන්නේ අවුව සැර අඩු වෙන්නේ. කියන්නේ අවුව සැර ඇඟට දැනෙන්නේ නැත්තේ. මේ වැටෙන මේ රටින්දි ගහෙන් රටින්දි කොලෙන් වැටෙන කූල් එක ඉතින් කියන්න බෑ. ඒ තරම් කියන්න වචන නැහැ. ඒ තරම් ඇඟට සනීපයි. මොකද අර අවුවේ ඉඳලා රස්නේ වැදිලා එකපාරට මේ වගේ කූල් තැනකට ආවට පස්සේ ඒ තරම් කූල් එකක් ඇඟට දැනෙන්නේ. ඉතින් කට්ටිය නෑ කියන්නේ ඉතින් සාමාන්‍ය මේ වගේ ටයිම් එකට නැහැ. ඉතින් දැන් කොහොමත් සීත කාලය ඉවර වීගෙන යන්නේ. ඒක නිසා කට්ටිය කොහොමත් බීච් එක අඩු වෙනවා. ගොඩාක් ඉතින් මෙහි බීච් එන්නේ රස්නේ කාලේට තමයි. ඉතින් ඇවිල්ලා පොඩ්ඩක් වතුර බැහැගෙන පොඩ්ඩක් චිල් එකේ ඉන්නවා. ඔන්න ඔහොමයි අද දවසේ බ්ලොග් එක ඉවරුනේ. ඉතින් අද ආවේ කුවේට් පල්ලියට ආවා. ඒ වගේම ඉතින් ඒ එන ගමන් බීච් එකට තව හරිම ලස්සනයි. මම ඉස්සරහ පැත්තත් පෙන්නන්නම්. ඉතින් මේ වගේ තව ලස්සන දැන් ඔයාලට සැහෙන්න තියෙනවා. ඉතින් මම දවස ගානේ වරුණු සතියේ දෙපාරක් වීඩියෝ අරගෙන එන්නම්. හරිම ලස්සන දැන් තියෙනවා. ඔයාලට පෙන්නන්නම්. මොකද ගෙවල් වල වැඩ කරන අය ඉන්නවා. ඉතින් එළියටවත් බහින්නේ නැහැ. එයා එනවා කුණු එක දානවා ආයෙ ගෙදරට යනවා. එච්චර තමයි අවුරුදු දෙකේ එයාගේ ඇග්‍රීමන්ට් එක ඉවර වෙනකන් එයාගේ ජොබ් එක. ඉතින් එයාලට මේ වගේ තැන් බලන්නවත් හම්බෙන්නේ නැහැ මේ වගේ රටක හිටියට. ඉතින් මේ වගේ මම ඉතින් ඒ අය වෙනුවෙන් වගේම අලුතෙන් කුවේට් එකට එන්න ඉන්න අය වෙනුවෙනුයි ඉතින් මේ වගේ වීඩියෝ සෙට් එකම මම ඉස්සරහට අරන් යනවා. ඒක නිසා ආයෙත් මතක් කරනවා channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. එහෙනම් ඔයාලා හැමෝටම ජේසු පීඩයි බුස්සාරණයි අල්ලා දෙවියන්ගේ පීඩයි. අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් දැම්මොත් ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා.